ගෙදරදීම බිම්මන් නෙලා ගන්න අපි විසින්ම හඳුන්වා දුන් මස්රූම් රෝන් කිට් එක තමයි මේ තියෙන්නේ. දැන් අපි බලමු මේ ඇතුළේ තියෙන වගා මාධ්‍ය කොහොමද අපි හදාගත්තේ කියලා. ඉස්සෙල්ලම අපි වගා මිශ්‍රණයට එකතු කරගන්නේ ලී කුඩු. මේ ලී කුඩු තෝරගනිද්දී අනිවාර්යයෙන්ම සැහැල්ලු ලී කුඩු වර්ගයක් වෙන්නත් ඕනේ. ඒ නිසා අපි ඔයාලට දෙන්න තෝරගන්නේ රබර් ලී කුඩු විතරයි. මේ විදිහට ලී කුඩු වල තියෙන රොඩු ටික ඉවත් කරගන්න ඕනේ. මේ එකතු කරගන්නේ සහල් නියුඩු සහ අමතර පෝෂක. දැන් මේ අපි එකතු කරන්නේ අලුණු. ඊට පස්සේ අපි මේ දාපු අමු ද්‍රව්‍ය ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. මේ විදිහට වගා මාධ්‍ය මිශ්‍ර කරනවත් එක්කම වතුරත් එක්ක මිශ්‍ර කරගත් මැග්නීසියම් සල්ෆේට් එක් කරන්න ඕනි. ඊට පස්සේ වගා මිශ්‍රණයේ ජල ප්‍රතිශතය 65 වෙනකම් වතුර එකතු කරන්න ඕනි. මේ විදිහට ටික වේලාවක් වගා මාධ්‍ය හොඳට කලවම් කරගන්න ඕනේ. මේ එළියට එන්නේ අපි අවසානයේදී හදාගත්ත වගා මාධ්‍ය. ඉදිරියේදී වගා මළු හදන හැටි, ජීවාණුකරණය සහ දිලීර හඳුන්වා දීම ගැන වීඩියෝස් අපි අරගෙන එන්නම්. දිලීර හඳුන්වා දීමෙන් පසුව දින 30ක කාලයක් තියන්න ඕනේ සම්පූර්ණයෙන්ම දිලීර වර්ධනය වෙන්න. මේ සියල්ලම අවසන් කරපු වගා මල්ලක් තමයි අපි ඔයාලට ලබා දෙන්නේ.